මගේ සහෝදර සහෝදරියනි අපි බලාගෙන සිටියා අපි අධ්‍යයනය කරමින් සිටින්නේ සභාවල් 7 ගැන නේද? යසුමානේ අපි එපීස සභාව පිළිබඳව අපි අධ්‍යයනය කළා. එපීස සභාවෙන් ස්වාමින් වහන්සේ අපට දෙන්න අවවාද අනුශාසනා මොනවද? ඒ තුලින් අපි ලැබුවේ ආශිර්වාදේ මොනවද කියන එක ඇවිල්ලා ගිය සුමානේ අපිට දේව වචනය තුලින් ස්වාමින් වහන්සේ කතා කරනු ලැබුවා. අද දවසේ අපි බලන්න යන්නේ දෙවෙනි සභාව ස්වර්ණමනේ සභාව ගැන. වචනේ පොඩ්ඩක් පැටලෙනවත් එක්කයි. හරිද? ස්මිර්නා සභාව ස්මර්ණා කමන්නේ. හරියට ඒක උච්චාරණය කරන්නත් අමාරුයි මට. අන්න වචන දෙකක් ලියලා තියෙනවා. එක තැනක එක වචනයක් ලියලා තියෙනවා. තව තැනක පොඩ්ඩක් මේ එක නැතුව ලියලා තියෙනවා. ඒක කොහොම වුණත් අපිට ප්‍රශ්නයක් නැහැ. ස්මරණ සභාව. මේ සභාව තුලින් දෙවියන් වහන්සේ අපිට කතා කරනවා. මේ සභා 7ට ලියලා තියෙන්නේ හොඳට තේරුම් ගන්න නිකන් සභාවල් එදා කාලේ හිටපු සභාවල් 7කට පමණක් නෙමෙයි. අද දවසේ ඉන්න චරිත ගුණාංගවල සමහර වෙලාවට සභාවක තුල ඉන්න මනුෂ්‍යයන්ගේ චරිත ගුණාංග 7ක් වෙන්නත් පුළුවන්. ඒ නිසා පළවෙනියෙන්ම අපි අද දවසේ බලන්න යනවා ඒ සභාව සහ ඒ සභාව කියන්නේ මොනවද? ඒ සභාව තුලින් දෙවියන් වහන්සේ අපට කතා කරන්නේ මොනවද කියලා ක්‍රමානුකූලව අපි එළිදරව් පොතේ 2:8 කියමු. තවද ස්මර්ණෙහි සභාවේ දූතයාට මෙසේ ලියාපන්න. පළවෙනියාද අන්තිමයාද වන මෙරි ජීවත් වන්නා වූ තැනන් වහන්සේ මේ කාරණා කියන සේක. ආමෙන්. මෙතනදී අපිට කියන්නේ ස්මර්ණාවේ සභාවේ දූතයාට මෙසේ ලියාපන්ය. දැන් ස්වාමී යේසුස් වහන්සේ අපි දැක්කා. යේසුස් වහන්සේ තමයි මේ සභාවට ලිපි ලියලා යවන්න කියලා සුදු යොහන්තුමාට කියනු ලබන. යේසුස් වහන්සේ දකිනවා ඒ සභාවේ අවශ්‍යතාවය දකිනවා. සභාව කොහොමද ඒ සභාවට වෙන්නේ මොනවද කියලා සියල්ල යේසුස් වහන්සේ දකින නිසා යේසුස් වහන්සේ සුදු යොහන්තුමාට කියනවා සභාවට ලියලා යවපන්. පළවෙනි කාරණා දෙකක් මම ඔබට පෙන්වා දෙන්න යනවා මේ වචනය තුල 8 වෙනි පදයේ තුල උන්වහන්සේ කරුණු දෙකක් අපිට පෙන්වා දෙනවා. කරුණු දෙකක් පෙන්වා දෙනවා. එක තමයි යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ බව පෙන්වා දෙනවා. ඒකට කලින් මම ඔබට පෙන්වා දෙන්නම් මේ ස්මිර්නා සභාව කියලා කියන්නේ මගේ සහෝදරනි අද දවසේ ඒකට කියන නම තමයි ස්මීර් කියලා කියන නමක් තමයි අද දවසේ පාවිච්චි කරන්නේ. ස්මිර්නා සභාව තිබිච්ච තැනට අද ස්මීර් කියන නාමය පාවිච්චි කරනවා. එපීස සභාවේ ඉඳලා කිලෝමීටර් 40ක් දුරින් තමයි ඒ සභාව පිහිටලා තියෙනු ලබන්නේ. එපීස සභාවේ ඉඳලා කිලෝමීටර් 40ක් දුරින් තමයි ඒ සභාව පිහිටලා තියෙන්නේ. උතුරු තුර්කිය කියලා තමයි එතන සඳහන් කරනු ලබන්නේ. එතකොට ඒ සභාවට තමයි ස්වාමින් වහන්සේ විශේෂයෙන් මේ දෙන පණිවිඩය තුල ඉතාමත් වැදගත් වූ අන්තර්ගත දෙකක් තියෙනවා. එක යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ. යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ කියලා සක්සුද්ධව මෙතන පෙන්වා දෙනවා. ඒක තමයි මෙතනදී කියනවා පළවෙනියාද අන්තිමයාද
මමයි. පළවෙනියත් මමයි අන්තිමයත් මමයි. මේ පළවෙනියා කියනකොට මගේ සෝසානි අපි තේරුම් ගන්න ඕන උන්වහන්සේ තමයි පළවෙනියා. මෙතනදී එලිදරව් පොතේ තුන් තැනක මේක ලියවිලා තියෙනවා. විශේෂයෙන් තුන් තැනක ලියවිලා තියෙනවා. ඒක අපි බලන්න යනවා. බලන්න එලිදරව් 1:8. මම ඇල්ෆා සා ඔමේගාද වෙමි සිටින්නා වූ සිටියා වූ මතු සිටින්නා වූ සර්ව පරාක්‍රම වූ ස්වාමී වූ දෙවියන් වහන්සේ කීසේක. අල්ෆා කියන්නේ ආරම්භය, ඔමේගා කියන්නේ අවසානය. පළවෙනියා සහ අවසානය කියලා දෙවියන් වහන්සේ කියනවා. ඒ කියන්නේ යේසු ක්‍රිස්තුස් වහන්සේ දෙවියන් වහන්සේ කියන එක මෙතනදී අපට පෙන්වා දෙනවා. ඒ වගේම එලිදරව් 1:17 මම උන්වහන්සේ දුටු විට මල කෙනෙකුමෙන් උන්වහන්සේගේ පාමුල වැටුනෙමි. එවිට උන්වහන්සේ තමන් දකුණත මා පිට තබා කියනසේක්. බය නොවන්න, මම පළවෙනියා සහ අන්තිමයාය. ආමෙන්. යේසුස් වහන්සේ පැහැදිලිවම කියනවා මමයි පළවෙනියා. දැන් අපි දුවනකොට මං කියනවා මමයි පළවෙනියා කියලා. තව කෙනෙක් කියනවාද නෑ මමයි පළවෙනියා කියලා? නෑ, පළවෙනියා මමයි කියනකොට යේසුස් වහන්සේ කියනවා මම තමයි ඒ දෙවියන් වහන්සේ. මමයි පළවෙනියා, මමයි අන්තිමයා. යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ නොවුනා නම් මේ වචනය උන්වහන්සේට පාවිච්චි කරන්න බෑ. මේ වචනය තුලින් යේසු ක්‍රිස්තුස් වහන්සේ දෙවියන් වහන්සේ බව මේ සිමිර්නා සභාවට ප්‍රථමයෙන් උන්වහන්සේ පෙන්වා දෙනු ලබනවා. ඒ වගේම එලිදරව් 22 එලිදරව් 22:13 මම ඇල්ෆා සහ ඔමේගාය, පළවෙනියා සහ අන්තිමයාය, පටන්ගෙන්ම සහ කෙලවරය. ජීවන වෘක්ෂයට පැමිණෙන්නට අයිතිවාසිකම් ලැබෙන පිණිසත් දොරටුවලින් නුවරට ඇතුල් වන්නට පුළුවන් වන පිණිසත් තමන්ගේ සලු සෝදා ගන්නව තැනැත්තෝ ආශිර්වාද ලද්දෝය. ක්‍රිස්තුස් වහන්සේ මේ ස්ථානයේදී කියනු ලබනවා මම අල්ෆා සහ ඔමේගා, මම පළවෙනියා සහ අන්තිමයා, මම පටන්ගෙන්ම සහ කෙලවර. යේසුස් වහන්සේ මේ ස්ථානයේ පැහැදිලිවම කියනවා මමයි. මං හැරෙන්න වෙන කවුරුත් හිටියේ නෑ. ආරම්භයේදී හිටියේ නෑ. මේ ලෝකවල මවන්න ප්‍රථමයෙන් හිටියේ නෑ. මේවා සාදන්න ප්‍රථමයෙන් හිටියේ නෑ. කවුරුත් හිටියේ නෑ. මම සිටියා. මම කියන තරන් වහන්සේ තමයි යේසු ක්‍රිස්තුස් වහන්සේ. මේ සිමිර්නා සභාවට පළවෙනි කාරණාව යේසුස් වහන්සේ පෙන්වා දෙන්නේ මම තමයි දෙවියන් වහන්සේ. මමයි ඒ ආරම්භය, මමයි අවසානය, මමයි අල්ෆා, මමයි ඔමේගා, මමයි ආරම්භය, මමයි අවසානය කියලා යේසු ක්‍රිස්තුස් වහන්සේ දෙවියන් වහන්සේ බව සක්සුද්ධව මේ සිමර්නා සභාවට වහන්සේ පැහැදිලිව පෙන්වා දෙනවා. දෙවෙනි කාරණේ මගේ සවසවන්නේ යේසුස් වහන්සේ මිනිසෙක් කියලා පෙන්වා දෙනවා. 100% දෙවියන් වහන්සේ වගේම 100% උන්වහන්සේ මිනිසෙක් කියලා දෙවෙනි කාරණාව අපට පෙන්වා දෙනු ලබනවා. මොකද්ද මේ ස්ථානයේදී කියන්නේ? උන්වහන්සේ කියනවා මම මැරි. මොනවද කියන්නේ? මම මැරි ජීවත් වෙනව තනන් වහන්සේ මේ කාරණය කියනසේක. මැරි කියනකොට කවුද මැරෙන්න පුළුවන්? සාමාන්‍ය මිනිස්සෙක් අපි. උන්වහන්සේගේ මනුෂ්‍යත්වය පළවෙනියෙන්ම උන්වහන්සේගේ දේවත්වය ගැන උන්වහන්සේ සනාථ කරලා කිව්වා මමයි ආරම්භය, මමයි අවසානය. දෙක උන්වහන්සේ කියනවා මම මැරි නැවත ජීවත් වුණා තනන්
වහන්සේ ඒ කියන්නේ උන්වහන්සේගේ මනුෂ්‍යත්වය පිළිබඳව උන්වහන්සේ ප්‍රකාශ කරනු ලබනවා. මට මතක් වෙනු ලබනවා හේබ්‍රව පොතේ 2:14 අපට පෙන්වා දීලා තියෙන පදයක්. උන්වහන්සේ දරුවන් ලේහා මාංශයට පංගුකාරයන්ව සිටින නිසා උන්වහන්සේත් එමාකාරයෙන් ඒවාට පංගුකාරයෙක් වුණා කියලා දේව වචනේ පෙන්වා දෙනු ලබනවා. යේසුස් වහන්සේ මනුෂ්‍යත්වය ලැබුවා. මනුෂ්‍යත්වයේ තුල ජීවත් වුණා. තනන් වහන්සේ මුළු මනුස්ස සංගතියටම ප්‍රේමය කරන් උන්වහන්සේ මේ පොළොවට ආවා. තනන් වහන්සේ එනිසා උන්වහන්සේගේ මනුෂ්‍යත්වය පිළිබඳව මෙතනදී අපට පෙන්වා දෙනවා. ඒකටත් අපි පුංචි පදයක් බලලා ටක් ගාලා ගමන් කරමු. දෙවියන් වහන්සේගේ වචනය තුල අපි බලමු එලිදරව් 1:18 මම මැරුණෙමි. නමුත් බලව මන් දැන් සදාකාලයටම ජීවත්ව සිටිමි. මරණයේද පාතාලයේද යතුර මට ඇත්තේය. ආමේන්. උන්වහන්සේ කියනවා මම මැරුණා. මම මනුස්ස කයක් ගත්ත නිසා මට මරණය බලපෑවා. මුළු මනුස්ස සංගතියේම පාපේ ගත්ත නිසා මේ මුළු මනුස්සයන් උදෙසා මැරෙන්න ආපු නිසා මම මැරුණා. නමුත් දැන් මම සදාකාලෙම ජීවත්ව සිටිමි. ඒ පෙර තිබිච්ච මහිමේ දැන් මට තියෙනු ලබනවා. මම දැන් අල්ෆා සහ ඔමේගා සිටිනා තනන් වහන්සේ. ඒ නිසා මෙතන පළවෙනි කාරණාව ස්වාමින් වහන්සේ එක දෙවියන් වහන්සේ හැටියටත් දෙක මනුෂ්‍යයා හැටියටත් උන්වහන්සේ සිමර්නා සභාවට පෙන්වා දෙනු ලබනවා. මගේ සහෝදරනි මේ සිමර්නා සභාව කියන්නේ ආශිර්වාදලත් සභාවක්. මේ සිමර්නා සභාවෙන් ස්වාමින් වහන්සේ දැක්කේ නෑ, වැරදි දැක්කේ නෑ. අපි ගිය සමානේ බැලුවා එපීස සභාවට ස්වාමින් වහන්සේ වොනින් එකක් දෙනවා, තරවටුවක් දෙනවා, පසුතැවිලි නුනොත් නුඹට මේ දේ සිද්ධ වෙනවා කියලා ඒ එපීස සභාවට ස්වාමින් වහන්සේ කිව්වා. නමුත් මේ සිමර්නා සභාව කියන්නේ ආශිර්වාදලත් සභාවක්. යේසුස් වහන්සේට ප්‍රේමය කළා සභාවක්. යේසුස් වහන්සේ තුල ජීවත් වුණා සභාවක්. මේ ප්‍රශ්න වේදනාවල් වතුරෙන් බීලා ස්වාමින් වහන්සේ උදෙසා ජීවත් වුණා සභාවක් තමයි මේ සිමර්නා සභාව කියලා කියනු ලබන්නේ. ස්වාමින් වහන්සේ අපි එකිනෙකා දෙස බලන කල මගේ සවසවනි අපගේ චරිතය මොනවද, අපේ ගතිගුණාංග මොනවද, ඔබ කවුදේසාද ජීවත් වෙන්නේ, කොහොමද ජීවත් වෙන්නේ, මේ සියල්ල දන්නව තනන් වහන්සේ. එකිනෙකාගේ ස්වභාවය උන්වහන්සේ දන්නවා. ඔබ කොහොමද හැසිරෙන්නේ, කවුදේසාද ජීවත් වෙන්නේ, මොකද්ද ඔබගේ ස්වභාවය කියන එක හැම දෙයක්ම ස්වාමින් වහන්සේ දැනගෙන සිටිනු ලබනවා. එනිසා මේ සිමර්නා සභාව උදෙසා ස්වාමින් වහන්සේ පෙන්වන කාරණා කීපයක් මේ 9 බලන්න. මම නුඹේ පීඩාවද දිලිඳුකමද දනිමි. නමුත් නුඹ ධනවත්ය. යුදෙව්වන් නොවන නමුත් තුමෝ යුදෙව්වෝයි කියන සාතන්ගේ සිනගෝගයක්ව සිටින්නාගේ අපහාසයද දනිමි. ආමෙන්. කරුණු 3ක් මෙතන ස්වාමින් වහන්සේ මේ සිමර්නා සභාවේ පෙන්වා දෙනු ලබනවා. එක, ස්වාමින් වහන්සේ කියනවා උන්වහන්සේ පීඩාව දන්නවා. මේ සභාවට එන පීඩාව සමහරට අද දවසේ ඔබ පීඩාවෙන් ඉන්න පුළුවන්. ඔබට අනවශ්‍ය විදියට සෙනඟ පීඩා කරන්න පුළුවන්. ඔබගේ බඩපොලේ පීඩා කරන්න පුළුවන්. ඔබ ඉන්න තැන්වල පීඩා කරන්න පුළුවන්. ස්වාමින් වහන්සේ කියනවා මම දන්නවා. ස්වාමින් වහන්සේ කියනවා නුඹේ පීඩාව මම දන්නවා. සමහරලාට පීඩාවේදී සමහරලාට අපි අයියෝ කවුරු කාටවත් මාව පේන්නේ නැහැ. පුදුම පීඩාවක් නෑ. යේසුස් වහන්සේ කියනවා නුඹේ පීඩාව මම දන්නවා. මම බලාගෙන ඉන්නේ. නිහඬව නිශ්චලව සිටපන්. ශක්තිමත් ධෛර්යමත්ව සිටපන්. මම නුඹේ පක්ෂයේ සිටින්නේ.
නුඹේ පීඩාව දන්නවා. නුඹ හිතන්න එපා නුඹට කවුරුත් නැයි කියලා. මම නුඹේ පීඩාව දන්නවා. මගේ සහෝදරනි, ඇයි අපි පීඩා විඳින්න ඕනේ? කෙනෙක් අපිට බයින කල, කෙනෙක් අපිට විරුද්ධව කතා කරන කල මට පීඩා විඳින්න කැමති නැත්තම් මම මොනවද කරන්නේ? එයාටත් බැනර දාලා, මෙයාටත් බැනර දාලා, එයාගේ චරිතය ඉරලා දාලා ඉතින් අපේ පාඩුවේ අපි ගමන් කරනු ලබනවා. නමුත් එහෙම නෙමෙයි මේ සිමර්නා සභාවට ආපු පීඩාව. ඒ සිමර්නා සභාවට ඒ මුල් කාලේ ආවේ පීඩාව කොහොම එකක්ද? ඒ කාලය තුල මේ තුර්කියේ පාලනය තිබුණේ රෝමවරුන්ගේ පාලනය යටතේ. මේ තුර්කිය තුල ඒ රෝම අධිරාජ්‍ය තමයි පාලනය තිබුණේ. එතකොට මේ රෝමවරුන්ගේ ඒ සීසර්ට තමයි নমස්කාරය කරන්න ඕනේ. නමස්කාරය කරන්න නැත්නම් ඒගොල්ලන්ට රැකියාවල් නැහැ. නමස්කාරය කරන්න නැත්නම් ඒගොල්ලන්ට ආශිර්වාදවල් නැහැ. නමස්කාරය කරන්න නැත්නම් ඒගොල්ලන්ව ඈත් කරනු ලබනවා, පීඩා කරනු ලබනවා, බොහෝ දේවල් තිබුණා. නමුත් ඒ හැම පීඩාවක්ම ඔවුන් දරාගෙන ඔවුන් ශක්තිමත්ව ක්‍රිස්තුස් වහන්සේගේ නාමය නිසා ඔවුන් සියලු පීඩාවන් බිඳ දරාගෙන මගේ සහෝදර සහෝදරනි මේ කිතුණු ගමන් කළා. යේසුස් වහන්සේ කියනවා මම නුඹේ පීඩාව දන්නවා. අද දවසේ ක්‍රිස්තුස් වහන්සේ කෙරේ හදවතක් ඇතුව ඔබ පුදුම පීඩාවල් සමහර වෙලාවට දරාගෙන යනවා වෙන්න පුළුවන්. ඇයි මේ පීඩාවල් දරාගෙන යන්නේ? බලන්න දෙවියන් වහන්සේගේ වචනය තුල තිමෝති දෙක තිමෝති 3:12 එසේය ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල භක්තිවන්ත ලෙස ජීවත් වන්නට කැමති සියල්ලෝ පීඩා විඳින්නෝය. නමුත් නපුරු මිනිස්යෝත් රැවටිලිකාරයෝත් රැවටමින්ද වඩ වඩා නරක වන්නෝය. රැවටමින් ඒගොල්ලෝ අන්නයව රවට්ටනවා. අන්නයව රවට්ටනකොට ඒගොල්ලන්ට දන්නේ තමා රැවටිලා. රවටමින් වඩ වඩා නරක වෙනු ලබනවා. නමුත් භක්තිවන්ත ලෙස ජීවත් වෙන්න කැමති සියල්ලෝ පීඩා විඳිනවා. මම කිසි දෙයක් කරලා නැහැ. නමුත් මට විරුද්ධව කතා කරනකොට ඒක පීඩාවක් වෙන්න පුළුවන්. මම යේසුස් වහන්සේව පමණක් විශ්වාස කළ උන්වහන්සේ තුල ගමන් කරනකොට අන් අය කියනවා නෑ නුඹ ඒක නෙමෙයි මේ සීසර්ට නමස්කාරය කරපන් කියනකොට මං කියනවා මට කරන්න දෙයක් නෑ. යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ උන්වහන්සේට පමණයි බයිබලයේ කියන්නේ නමස්කාරය කරන්න කියලා. මිනිස්සෙකුට නෙමෙයි, රූපයකට නෙමෙයි, සත්තුන්ට නෙමෙයි, කිසිම දෙයකට නෙමෙයි. දෙවියන් වහන්සේට ආරම්භය වූ අවසානය වූ දෙවියන් වහන්සේට නමස්කාරය කරන්න ඕනේ. එතන පීඩාවක්. සමහරලාට හොඳ දේ කෙරුවත් නරක විදියට හිතන මිනිස්සු ඉන්නවා. ඒ තුලින් ඔබට පීඩාවක් එන්න පුළුවන්. නමුත් භක්තිවන්ත ලෙස ජීවත් වෙනකොට පීඩාවල් එනවා මගේ සහෝදරනි. ඒ පීඩාවල් තුල ඔබ සමග යේසුස් වහන්සේ සිටීමෙන් ඔබව ශක්තිමත් කරනවා කියන එක අමතක කරන්න එපා. ඔබ හිතන්න එපා ඔබ තනි වෙලා කියලා හිතන්න එපා. යේසුස් වහන්සේ දකිනවා ඔබගේ ප්‍රශ්නය, වේදනාව, ඔබගේ අවශ්‍යතාවයන් මේ හැම දෙයක්ම උන්වහන්සේ දන්නවා, දකිනවා. එනිසා අපිට තියෙනවා මේ ගමන ස්වාමින් වහන්සේ තුල හරි විදියට මේ සිවර්ණා සභාව වගේ ස්වාමින් වහන්සේ තුල අපි
ප්‍රීතිය උපදවාගෙන ස්වාමින් වහන්සේට ප්‍රසන්න විදියට ගමන් කිරීම දෙවියන් වහන්සේ ඔබගෙන් මගෙන් බලාපොරොත්තු වෙනවා මගේ සහෝදරයනි. බලන්න 1 පේත්‍රස් පොතේ 4:12 ප්‍රේමවන්තයනි, නුඹලා සෝදිසි කිරීම පිණිස පැමිණෙන නුඹලා අතරේ තිබෙන ගිනිමය පීඩාව ගැන අපූර්ව කාරණාවක් නුඹලාට සිද්ධ වෙන්නාක් මෙන් පුදුම නොවෙල්ලා. නමුත් ක්‍රිස්තුස් වහන්සේගේ තේජසේ එළිදරව් වීමේදී නුඹලා ඊතා මහත් ප්‍රීතියකින් ප්‍රීතිවන පිණිස උන්වහන්සේගේ දුක් විඳීමේ නුඹලා පංගුකාරයන් වන ප්‍රමාණයට ප්‍රීති වේල්ලා. ප්‍රීති වෙන්න මගේ සහෝදරනි. සමාන පීඩාවක් එනකොට අයියෝ මොකද්ද මේ ජීවිතේ මීට වඩා හොඳයි මැරිලා ගියා නා. එහෙම කිව්වේ නෑ මේ සිමුර්නා සභාව. මොන කාලකන්ණි ජීවිතයක්ද. මම ගත්ත භාර්යාවක් ඕකී අයියෝ කියලා ඔළුවේ ගහගත්තේ නෑ. අයියෝ මේ ස්වාමි පුරුෂයා ස්වාමීනි මීට වඩා හොඳයි. මගේ සවන පීඩාව මෙතනදී කියනවා මොනවාද? ප්‍රේමවන්තයනි, නුඹලා සෝදිසි කිරීම පිණිස පැමිණ නුඹලා අතරේ තිබෙන ගිනියම පීඩාව ගැන අපූර්ණ කාරණාවක් නුඹලාට සිද්ධ වෙන්නක් මෙන් පුදුම නොවෙල්ලා. පුදුම වෙන්න එපා. ප්‍රශ්න පීඩාවල් තුල මගේ සහෝදරනි එකයි ස්වාමින් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒ තමයි ඒ හැම දෙයකටම වඩා අපි උන්වහන්සේට ප්‍රේමය කරමින් උන්වහන්සේ සමග සම්බන්ධ වෙලා ස්වාමින් වහන්සේ තුල මේ පීඩාව ජයරගෙන කී දෙනෙකුට මතකද? රෝමාටේ 35 කියනු ලබනවා. ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමෙන් අපවෙන් කරන්න බෑ. විපත, සිත් වේදනාව, දුර්භික්ෂය, නිර්වස්තරකම, උපද්‍රවය, කඩුව මේ මොනවා ආවත් ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමෙන් ඔබව වෙන් කරන්න බෑ. මගේ සහෝදරනි අපිට තියෙනවා පුදුම කාරණාවක් වගේ නෙමෙයි. ඒ පීඩාව තුල ඔබ එකයි තේරුම් ගන්න ඕනේ ස්වාමින් වහන්සේට ප්‍රේම කරන හදවතක් තියෙනවාද? ඒ පළමු ප්‍රේමයෙන් වැටිලා යන්න නැතුව එපිස සභාවට ස්වාමින් වහන්සේ කිව්වේ ඒ පළමු ප්‍රේමය නුඹලා අත්හැරියා. මේ පීඩාව තුල පළමු ප්‍රේමය අපි අත්හරිනු ලබනවා. ඒ පීඩාව තුල ඒ ස්වාමින් වහන්සේට ප්‍රේමය නොකොට යාඥා ජීවිතයක් නැතු වෙනු ලබනවා. දේව අභිමුඛත්වයේ කට් කරනු ලබනවා. බොහෝ දේවල් අපි කරනු ලබනවා. පීඩාව එනකොට අපි පොඩ්ඩක් පස්සට යනු ලබනවා මගේ සහෝදර සහෝදරියනි. මේ සිමර්නා සභාවේම කෙරුවේ නෑ. ස්වාමින් වහන්සේ දැක්කා. ඔවුන්ගේ පීඩාව දැක්කා. ඔවුන් කොහොමද මේ පීඩාවට නිර්භීතව සුද්ධාත්මයන් වහන්සේගේ බලයෙන් ඔවුන් කොහොමද ඒව දරාගෙන ගමන් කරනු ලැබුවේ කියන එක ඇවිල්ලා යේසුස් වහන්සේ මේ සිමර්නා සභාව ගැන උන්වහන්සේ ගුණ වර්ණනා කරනවා මගේ සහෝදරනි. උන්වහන්සේ දකිනවා මේ පීඩාව. උන්වහන්සේ කියනවා අපූර්ව කාරණාවක් වගේ හිතන්න එපා. ඔබට එන පීඩාව මගේ සහෝදරනි ඔබට ඒක ලොකු ආශිර්වාදයක් වෙනු ලබනවා. ඔබගේ ආත්මික ජීවිතයට ලොකු ආශිර්වාදයක්. ඔබගේ ආත්මය තව යේසුස් වහන්සේත් එක්ක සම්බන්ධ වෙලා එන්න ප්‍රශ්න වේදනා තරාගෙන ඉදිරියට ගමන් කරනකොට ඔබ ලොකු ආශිර්වාදලත් මිනිසෙක් බවට පත් වෙනු ලබනවා. ඒ වගේම බලන්න යාකොබ් පොතේ 5:1 මෙන්න ධනවතුනේ, නුඹලා කෙරේ පැමිණෙන්නට තිබෙන නුඹලාගේ කාලකන්නිකම් නිසා මොරගසා හඬාපල්ලා. නුඹලාගේ වස්තුව දිරා ගියේය. නුඹලාගේ වස්ත්‍ර කාවෝ කෑවෝය. නුඹලාගේ රන් රෙදි මලකඩ කා තිබේ.
ඒ මලකඩ නුඹලාට විරුද්ධව සාක්ෂියක් වී ගිනිමෙන් නුඹලාගේ මාංශය දවනවා ඇත. අන්තිම දවස්වලදී නුඹලා වස්තු රැස් කොට තැබුවෝය. බලව නුඹලාගේ ගොයම් කැපූ වැඩකරුන්ට නොදී තබාගත් ඔවුන්ගේ කුලිය කෑගසන්නේය. ගොයම් කැපූ අයගේ මොර ගැසීමද සේනාවල ස්වාමින් වහන්සේගේ කන්වල වැටුනේය. නුඹලා පොළවේදී සැප ජීවිකාවෙන් වැස අලංකාර කමින් පසුනහුය. මැරුණු කන දවසේදී නුඹලාගේ සිත් නුඹලා පෝෂණය කරගත්තුය. නුඹලා ධර්මිෂ්ඨයා වරදට පත්කොට මැරුහුය. ඔහු නුඹලාට විරුද්ධව සිටින්නේ නැත. මගේ සහෝදරනි, ධර්මිෂ්ඨෝ විරුද්ධව සිටින්න යන්න. ධර්මිෂ්ඨෝ දෙවියන් වහන්සේට කාරණාව බාර දීලා ගමන් කරනු ලබනවා. එක පැත්තකින් වස්තුව රැස් කරගෙන යන්නව සෙනගක් ඉන්නවා. තවත් පැත්තකින් ඇවිල්ලා ඒ කරපු වැඩේට පඩිය නොදී ලෝභකමින් යුක්තව කරන්නව සෙනගක් එනවා. පීඩාව සමානලාට ඔබට වර්ධ තබන්න පුළුවන්. ඔබව කෝප කරවන්න පුළුවන්. පීඩාවක් ඔබට පීඩාවල් එන්න පුළුවන්. නමුත් මගේ සහෝදරනි, එකක් තේරුම් ගන්න ඕන. දෙවියන් වහන්සේ මේ සියල්ල දකින්නව තනන් වහන්සේ. ධර්මිෂ්ඨයන්ට බෑ වරද තබලා ඒගොල්ලන්ට විරුද්ධව දේවල් කරලා මාංශයට ගිහිල්ලා මානසික යුදායුධ පළඳවාගෙන මාංශයෙන් සටන් කරලා මානසික දේ තුල ගමන් කරන්න ධර්මිෂ්ඨයන්ට බෑ. ස්වාමින් වහන්සේ කෙර විශ්වාසය තබාගෙන උන්වහන්සේ තුල ගමන් කරන්නව සෙනඟ භක්තිවන්ත ලෙස ජීවත් වෙන්න කැමති සියල්ලෝම පීඩා විඳිනවා. මගේ සහෝදරනි, ඒ නිසා මේ පීඩාව හොඳට තේරුම් ගන්න. පීඩාවේදී පසුබට නොවීම, දුර්වල නොවි, දුබල නොවි ස්වාමින් වහන්සේ තුල මේ ගමන් කිරීම දෙවියන් වහන්සේ ඔබගෙන් මගෙන් බලාපොරොත්තු වෙනවා. බලන්න 2 තෙසලෝනික 1 තෙසලෝනික 1:4 සිට අපි කියමු. එබැවින් නුඹලාගේ සියලු පීඩාවලදී නුඹලා ඉවසන දුක්වලදී ඇත්තව නුඹලාගේ ස්ථීරකමත් ඇදහිල්ලත් නිසා අපිම නුඹලා ගැන දෙවියන් වහන්සේගේ සභාවලදී පාරට්ටු කරමුව. ඒ ඉවසීම වනාහි දෙවියන් වහන්සේගේ රාජ්‍ය උදෙසා දුක් විඳින නුඹලා ඒ රාජ්‍යයට සුදුසුයයි ඒත්තුගනු ලැබීමට තිබෙන දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨ විනිශ්චය ඔප්පුවක් කිය. මගේ සහෝදරනි, මෙතනදී හොඳට තේරුම් ගන්න. එබැවින් නුඹලාගේ සියලු පීඩාවල නුඹලා ඉවසන දුක්වලදී ඇත්ත නුඹලාගේ ස්ථිරකමත් ඇදහිල්ලත් නිසා අපිම නුඹලා ගැන දෙවියන් වහන්සේගේ සභාවල පාරට්ටු කරගන්නවා. සමහරවිට ඔබ පොඩ්ඩක් බලන්න. සමහරවිට පොඩි ප්‍රශ්නයක් එනකොට කෙනෙක් පසුබට වෙලා දුර්වල වෙලා ඔහේ නිකන් ඈත මෑත විසිවෙන්නව කෙනෙක් වගේ නිකන් ඔහේ නිකන් සභාවට આવොත් අපි අනිත් සභාවට ගිහිල්ලා මොනවද කියන්නේ? අපි සභාවෙත් ඉන්නවා තමයි සේනග. එහෙම තමයි කියන්නේ. පෞල්තුමා කියනවා නුඹලා ගැන ඒ පීඩාව තුල නුඹලා නිර්භීතව ඒ හැම පීඩාවක් දරාගෙන ශක්තිමත්ව ධෛර්යමත්ව නුඹලා පසුබට නොවි දුර්වල නොවි නුඹලා ඇවිල්ලා මේ හැම දෙයක්ම දරාගෙන ගියා. මටත් පුදුමයක් කියලා කියනවා පෞල්තුමා. පෞල්තුමා කියනවා මම දැක්ක නුඹලාගේ මේ නිර්භීතකම, මේ දෙවියන් වහන්සේගේ රාජ්‍යයට යන ධර්මිෂ්ඨකමේ ඔප්පුවක් මේක. පසුබටකම් නොවි දුර්වල නොවි නිර්භීතව ගමන් කරන ගමනක් මගේ සහෝදරනි. මේ සිමන්නා සභාව තුළ ලස්සන දෙයක් තිබුණා. උන් කවදාවත් පසුබට වුණේ නැහැ. කවදාවත් දුර්වල වුණේ නැහැ. ඔවුන් ඇවිල්ලා උන්ට බොහෝ පීඩාවල් තිබුණා.
ඒ පීඩා තුල ඔවුන් යේසුස් වහන්සේවත් හැරියේ නෑ. යේසුස් වහන්සේගේ කාරණාවල් අමතක කළේ නෑ. සභා රැස්වීම අමතක කළේ නෑ. යාඥාව අමතක කළේ නෑ. ඔවුන්ට මොන දේවල් තිබුණා, මොන වගේ පීඩාවල් තිබුණා, ඒ හැම පීඩාවක් දරාගෙන ස්වාමින් වහන්සේ තුල ගමන් කළ ජීවිතයක් ගැන යේසු ක්‍රිස්තුස් වහන්සේම සාක්ෂි දරනවා මගේ සහෝදරයනි. දෙවෙනි කාරණාව, ඔවුන්ට බොහෝ දිලිඳුකම් තිබුණා. මේ සිමුර්නා සභාව කියන්නේ ධනවත් සභාවක් නෙමෙයි, දිලිඳු සභාවක්. මේ සිමුර්නා සභාවට බොහෝ දේවල් තිබුණේ නැහැ. එපිස සභාව වගේ ආශිර්වාදලත් සභාවක් නෙමෙයි. ආර්ථිකත්වයෙන් බොහෝ දේවල් තිබුණේ නැහැ. ඔවුන්ට බොහෝ දේවල් තිබුණා. ඔවුන් ඇවිල්ලා ඒ බොහෝ දේවල් අරගෙන ස්වාමින් වහන්සේ තුල හරියට ගියේ නැහැ. නමුත් මේ සිමුර්නා සභාවට මේ භූමික ආශිර්වාදයේ බොහෝ දේවල් තිබුණේ නැතත් ඔවුන් ලද පමණින් සතුටු වීම සහ භක්තිවන්තකම ඉගෙන ගන්න සිටියමගේ සෞසවනි. ඔවුන්ට තිබිච්ච දෙයින් සතුටු වෙලා ඔවුන් ඇවිල්ලා ස්වාමින් වහන්සේ තුල ආත්මික ධනත්වයට පත් වුණා. මගේ සෞසවනි, මේ ආත්මික ධනය කියන එක ඇවිල්ලා හරි ලස්සන දෙයක්. කෙනෙකුට දීමේ හදවතක් තිබුණොත්, මට මතකයි මේ දෙමළ ගීතිකාවක්, මේ දෙමළ සින්දුවක් තියෙනවා. ඒක පරිවර්තනය කරලා ඔබට කියන්නම්. ධනය ඇති මිනිස්සයාට සිතක් දෙන්න සිතක් නැහැ. දෙන්න සිතක් තියෙන මිනිස්සයාට ධනෙ නැහැ. හරිද? ඒක ලස්සනට කියනවා. பணமிருக்கும் மனிதனிடம் மனமிருப்பதில்லை, மனமிருக்கும் மனிதனிடம் பணமிருப்பதில்லை, பணமிருப்பதில்லை කියලා. මගේ සහෝදරනි, ඒ වගේ තමයි මේ සිමුර්නා සභාවට දෙවියන් වහන්සේ කෙරේ හදවතක් තිබුණා. මේ හදවත තමයි වහන්සේ බලන්නේ. ඔබගේ මුදල නෙමෙයි. අද අරයට ලක්ෂයක් දුන්නා, මෙහාට මේකක් දුන්නා, අරක දුන්නා. ඔබ දෙන්න ස්වාමීන් වහන්සේ ආශිර්වාද කරනු ලබනවා. නමුත් මේ හැම දෙයකම වඩා හදවත ස්වාමීන් වහන්සේ කෙරේ හදවතින් යුක්තව කිරීම ඉතාමත් වැදගත් වෙනවා මගේ සහෝදරයනි. අද සමහර වෙලාවට සල්ලි දේවල් තියනකොට අපිට ලෝභකමක් ඇති වෙනු ලබනවා. මේ ලෝභකමේ ආත්මය ආවට පස්සේ හරිම අමාරුයි. ඒක මනුෂ්‍යව ග්‍රහණය කරනු ලබනවා. මගේ සහෝදරනි, මේ සිමුර්නා සභාවේ තිබිච්ච අලංකාරමත් දේ තමයි යේසුස් වහන්සේ කියනවා. බලන්න මෙතන ලස්සනට මේ පදේ කියනවා. බලන්න 9 කියනවා, මම නුඹේ පීඩාවද දිලිඳුකමද දනිමි, නමුත් නුඹ ධනවත්ලු. මගේ සහෝදරනි, මේ ධනවත් භාවය ඔවුන්ට තිබුණේ ගොඩාක් සල්ලි තිබුණ නිසා නෙමෙයි. හොඳට තේරුම් ගන්න. ක්‍රිස්තුස් වහන්සේ කෙරේ හදවතක් ඔවුන්ට තිබුණා මගේ සහෝදරනි. මේ ධනවත් භාවය ඔවුන්ට තිබුණේ. බලන්න, මම එක්තරා සභාවක් ඔබට පෙන්වන්නම්. 2 කොරින්ති පොතේ 2 කොරින්ති 8:1. තවද සහෝදරයනි, මකිදෝනියේ සභාවලට දී තිබෙන දෙවියන් වහන්සේගේ අනුග්‍රහය අපි නුඹලාට දන්වන්නෙමුව. එනම් බොහෝ දුක් විඳීම නැමැති පරීක්ෂාවකදී ඔවුන්ගේ ප්‍රීතිය වැඩි වූ බවත්, ඔවුන්ගේ මහත් දිලිඳුකමේ ප්‍රමාණයට ඔවුන්ගේ තෑගිවන්තකම නැමැති ධනයෙන් වැඩි වූ බවත්ය. මක්නිසාද තමුන්ගේ පුළුවන්කමේ ප්‍රමාණයටත් එසේය. ඊට වැඩියෙනුත් සුවකිය කැමැත්තෙන්ම ඔහු දුන්නෝයයි සාක්ෂි දෙමි. මගේ සහෝදරනි, මේක තමයි මේ සභාව තුල තිබින්න ඕන
දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන දේ පළවෙනි දේ ඔවුන්ගේ දිලිඳුකමේදී ප්‍රීති වුණා. ඔවුන්ගේ පීඩාවේදී ප්‍රීති වුණා. දෙකවිලා ඔවුන්ගේ මහා දිලිඳුකම සමාලාට උන්ට දේවල් නැහැ. උන් කියනවා නෑ පවුලු අපිටත් අවස්ථාවක් දෙන්න. පවුලු කියනවා නුඹලාටම බෑනේ. නුඹලාටම අමාරුයිනේ. කමක් නෑ. අපිට පුළුවන් විදියට අපි උපකාර කරන්න, උදව් කරන්න, උපකාර කරන්න. මේ හදවත පවුල්තුමා දැකලම පුදුම ලබනවා. මේ හදවත තමයි මේ ස්මිර්නා සභාවේ තිබුණා. මේ මකිදෝනිය සභාවේ තිබිච්ච මේ අනුග්‍රහය. මේ අනුග්‍රහයම තමයි ස්මිර්නා සභාවේ තිබුණේ මගේ සහෝදර සහෝදරියනි. ඒ අනුග්‍රහය අද දවසේ ඔබේ ජීවිතයේ පැමිණීමේ තාමත් වැදගත් මගේ සහෝදරයනි. අපිට ගොඩාක් දේවල් අවශ්‍ය නැහැ. ඒ ගොඩාක් දේවල් තිබුණොත් දෙවියන් වහන්සේට ස්තුතියි. නමුත් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි හදවත තිබුණාම තාමත් වැදගත්. ඊයේ පාස්ටර්ස්ලාගේ රැස්වීමදී පාස්ටර්ස්ලා 7 දෙනාම ඉඳගෙන කතා කරනකොට කියනවා පාස්ටර් බලන්නකෝ මේ ක්‍රිස්තියානි සෙනග කවදද ක්‍රිස්තුස් වහන්සේ තුලට එන්නේ? එදාට මේ ලෝභකමේ ආත්මය මේගොල්ලන් තුලට ඉරවන්නේ. ඒගොල්ල කවදද ක්‍රිස්තුස් වහන්සේගේ නැතිව ලෝකේ ඉන්නකොට දන්සල් වලටද අරවල් වලටද මේවල් වලටද අරකටද මේකටද කණ්ඩද බොණ්ඩද පාටි දාන්නද දේවල් කරන්නද පුදුම විදියට විදම් කරනවා. කවදද ක්‍රිස්තුස් වහන්සේ තුලට ආවට පස්සේ ඒ හැම දෙයක්ම කොහේ ගියාද කියලා නැතු වෙනු ලබනවා. මම ටිකක් අහගෙන හිටියා. මගේ සවසවනි අපිට වැදගත් වෙන්නේ ක්‍රිස්තුස් වහන්සේ කෙරේ හදවත. කෙනෙක්ගේ අවශ්‍යතාවයල් තියෙනවා නම් ඔබට දීමේ හදවතක් තියෙනවා නම් අන්න ඒක දෙවියන් වහන්සේ ප්‍රසන්නයි. යේසුස් වහන්සේ බලාගෙන හිටියා. දේව මාලිගාවේ යේසුස් වහන්සේ ඉන්නකොට ඒක එක්කෙනා ගෙනල්ලා පඳුරු දානවා. පරිසවරු දානවා, සදිසවරු දානවා. එතන ඉන්න ධනවන්ත සෙනග බොහෝ දේවල් දානවා. යේසුස් වහන්සේ බලාගෙන ඉන්නකොට එක වැන්දපු ස්ත්‍රියක් හිටියා මගේ සහෝදරනි. ඒ වැන්දපු ස්ත්‍රියට තිබුණේ ඒ පුංචි දේ විතරයි. අය මේ පුංචි දේ දෙවියන් වහන්සේගේ අභිමුඛත්වයේ තබලා දෙවියන් වහන්සේ ඉදිරියේ යාඥා කරන්න ඇති. ස්වාමීනි මට තියෙන්නේ මේ දේම තමයි. නමුත් මට තියෙන දේ ඔබ වහන්සේට දෙනවා. ඔබ වහන්සේ මට ආශිර්වාද කරන්න කියලා. ඒ දේ ඒ ගෙනල්ලා දැම්මා. මේ තුලින් ඔබ තේරුම් ගන්න මේ සභාවේ කවදාවත් ඔබට සල්ලි දාන්න කියලා කතා කරන්නේ. මේක මම ඔබට මේ පෙන්වා දෙන්නේ ඇවිල්ලා ඔබට මේ සිමුල්නා සභාවේ තියෙන ගති ලක්ෂණය පෙන්වා දෙන්නේ. නැතු අපිට සල්ලි දෙන්න කියන දෙයක් නෙමෙයි මෙතනදී ඔබට දේශනා කරනු ලබන්නේ. ඔබට තියෙන්න ඕන හදවත ගැන මගේ සහෝදරනි. කෙනෙක් දිලිඳුව සිටිනවා නම්, කෙනෙක්ගේ අවශ්‍යතාවයක් තියෙනවා නම්, ඒ කෙනාට ඔබට දීමේ හදවතක් තියෙනකොට අන්න ඒකයි දෙවියන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ මාගේ සහෝදරනි. අපි හොයලා යාකෝබ් පොතේ 5:1 ඉඳලා අපි බැලුවා. ධනවන්තයනි නුඹලා වස්තු රැස් කරගත්තා. නුඹලා සැප ජීවිකාවෙන් බැසුණා. නමුත් ඒ විනාශ වෙන දවසේදී නුඹලාගේ වස්තු නුඹලාට මොනවද වෙන්නේ කියලා අහනවා. මේ වස්තුවෙන් ඔබට ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. මේ වස්තුව නුඹලාටම විරුද්ධව නුඹලාගේ ලෝභකම් පෙන්වන්න යනු ලබනවා. එනිසා අපිට තියෙන්න ඕන මගේ සහෝදරනි යේසුස් වහන්සේ දකින්න ඕන. මෙයා ධනවන්ත. මෙයාට බොහෝ දේවල් නැහැ. නමුත් මා කෙරේ හදවතක් මෙයාට තියෙනවා. මෙයාට ඒ ධනවත් හදවතක් තියෙනවා.
ඒක සිමර්නා සභාවේ තිබුණා මගේ සහසානි. අපි එක්කෙනෙක්ලා තුල තියෙනවා දීමේ හදවත. කෙනෙකුට අවශ්‍යතාවයක් තියෙනවා නම් අපි දෙන්න දීම තියෙනවා. මානසිකට ආශිර්වාද කරනවා. තුන ඇවිල්ලා මගේ සහසානි ඒ අපහාසය සිමර්නා සභාවට බොහෝ අපහාස කරනු ලැබුවා. කවුද මේ අපහාස කෙරුවේ? යුදෙව්වරුන් නොවන්නව යක්ෂයාගේ කවුද? යක්ෂයාගේ සිනගෝගේ අය. ඔවුන් යුදෙව්වෝ නෙමෙයි. තුමු යුදෙව් කියලාගෙන සහතිකයක් ගහගෙන යක්ෂයාගේ අතකොළුවක්ව සිටින යුදෙව්වෝ. මේගොල්ලෝ බොහෝ පීඩා කරන්න පටන් ගත්තා. අපහාස කරන්න පටන් ගත්තා. නුඹලා ක්‍රිස්තියානි දයෝ බොරු ක්‍රිස්තියානි කියලා බොහෝ දේවල් අපහාස කරන්න පටන් ගත්තා. යේසුස් වහන්සේ කියනවා ඒ අපහාසයක් දන්නවා. මේ පීඩාවක් දන්නවා. මේ දිනුදුකමක් දන්නවා. මොහුන් කරන අපහාසයත් මම දන්නවා. ස්වාමීන් වහන්සේ තුල මගේ සහෝදරනි ඔබට අපහාස කරන්න පුළුවන්. නමුත් ඒ හැම දෙයක්ම දරාගෙන ක්‍රිස්තුස් වහන්සේ තුල ගමන් කිරීම ඉතාමත් වැදගත්. විපාකයේ ඔබට ලැබෙන්නයි යන්නේ. ඒ විපාකේ නිසා තමයි අපි හැම දෙයක්ම දරාගෙන මාගේ සහෝදර සහෝදරනි ගමන් කරනු ලබන්නේ. බලන්න හෙබ්‍රෝ පොතේ Hebrew 10 33 එසේ උනේ නිന്ദා සහ පීඩා කරුණු කොටගෙන පරිහාස හේතුවක් වනු ලැබීමෙනුත් එසේ කරනු ලැබුවන්ට හවුල්කාරයන් වීමෙනුත්ය. මක්නිසාද හිරකාරයන්ව සිටින්නන්ට නුඹලා අනුකම්පාව දැක්වුවා පමණක් නොව වඩා උතුම් වූ පවතිනා වූ වස්තුවක් නුඹලාට ඇති බව දැනගෙන නුඹලාගේ දේපල කොල්ලකෑම ප්‍රීතියෙන් ඉවසන්නෝය. සෝසන් මේක තමයි පුදුම පරියාස හේතුවක් කරනු ලැබ. එසේ උනේ නින්දාසා පීඩා කරනකොටගෙන පරියාස හේතුවක් කරනු ලැබුවා. පුදුම නින්දා පීඩා පරියාස හේතුවක් නේ. අයියෝ නුඹලත් එක්ක දෙවියන් වහන්සේ ඉන්නවද? අපිත් එක්ක තමයි දෙවියන් වහන්සේ. බලන්නකෝ අපිට තියෙන ආශිර්වාදේ, බලන්නකෝ අපිට තියෙන දේවල්, බලන්නකෝ අපිට ඉන්න සෙනග, බලන්නකෝ අපි තුල අපිට තියෙන වස්තුව දේවල්. කියපු දෙයින් කරපු දෙයින් අපිත් එක්ක ඉන්න සෙනග බලන්නකෝ, අපිට තියෙන වස්තුව බලන්නකෝ, අපිට තියෙන මේවා බලන්නකෝ. කියපු දෙයින් මගේ සහෝදරනේ මේ විදියට සමහරලාට පරියාස හේතුවක් කරනු ලබනවා. නමුත් ඒ සිමර්නා සභාව ස්වාමීන් වහන්සේ තුල ඒ මතේ පොතේ 10 කියනවා වගේ කුරුසිය කරතබාගෙන මාගේ අඩිපාරේ නේන තනත්තා මට සුදුසු නෑ. ඒ කුරුසිය තබාගෙන තමාගේ කුරුසිය දරාගෙන ක්‍රිස්තුස් වහන්සේගේ අඩිපාර කියන්නේ මගේ සහෝදරනේ ගොඩාක් දෙනෙක් පරිහාස හේතුවක් කරන්න යනවා, නින්දා කරන්න යනවා, අපහාස කරන්න යනවා. නුඹත් එක්ක දෙවියන් වහන්සේ ඉන්නවා නම් යේසුස් වහන්සේ ඉල්ලගෙන ඉන්නකොට කියනවා නුඹත් ගලවලා අපවත් ගලවපන්. පල්ලේ ඉන්න සෙනග කියනවා නුඹ ක්‍රිස්තුස් නම් නුඹ ඇවිල්ලා දැන් බහැපන් කියලා පරිහාස හේතුවක්. නුඹත් එක්ක දෙවියන් වහන්සේ ඉන්නවා නම් මේ දේ වෙයිද? පරිහාස හේතුවක්. නින්දාව, මේ නින්දාව අපහාසය දරාගෙන යෑම හරි අමාරුයි මගේ සහෝදරනි. හරි අමාරුයි. නමුත් සුද්ධාත්මයන්න් වහන්සේ ඔබත් එක්ක මාත් එක්ක සිටමින්
අපව ශක්තිමත් කරනවා, ධෛර්යමත් කරනවා. මේ ගමන දෙවියන් වහන්සේට ප්‍රසන්න ආකාරයෙන් ගමන අවසන් කරනු ලබන්න. ඔබගේ යාඥාව වැඩි කරගන්න ඕන. යාඥාව තුල දේව අභිමුඛත්වය තුල ශක්තිය බලය ඉල්ලන්න ඕන. ස්වාමීනි මට ශක්තිය බලය දෙන්න. මට නින්දා පරිහාස දේවල් කරනකොට මට හරි අමාරුයි. මම මාංශයට යන්න හිතෙනවා. භූමික සිතුවිලි මටත් එනවා. ස්වාමීනි මේ දේවල් පහ කරලා පවිත්‍ර කරලා ස්වාමීනි මරන්න ගෙනියන බැටළු පැටියෙක් මෙන් මාගේ මුඛය නැහැරෙන්න ස්වාමින් වහන්සේ මේ ගමන ස්වාමීනි යන්න මට කරුණාව දුන මැනව. ඔබගේ යාඥාව වැඩි කරගන්න ඕන. දේව අභිමුඛත්වය තුල සිටීම වැඩි කරගන්න ඕන. මේ පරියාස නින්දා පරියාස හේතුවක් කරනකොට නිකන් නෙමෙයි, අමාරුයි. ඒ නිසා මගේ සහෝදරනි අපි මේ දේ තේරුම් අරගෙන මේ ගමන දෙවියන් වහන්සේට ප්‍රසන්න ආකාරයෙන් එදා සිමුර්නා සභාව පියවර ගත්තා වගේ මගේ සහෝදරනි ඔබත් මමත් පියවර තබලා ගමන් කිරීම දෙවියන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙනු ලබනවා. අපි පසුබට වීම දෙවියන් වහන්සේ ප්‍රසන්න නැහැ. දුර්වල වීම දෙවියන් වහන්සේ ප්‍රසන්න නැහැ. අපි බෙලහීන තැන්වල වැටිලා ඉඳලා දූෂිත මනුස්ස ස්වභාවයට යන්නේක දෙවියන් වහන්සේ ප්‍රසන්න නැහැ. උන්වහන්සේ දකිනවා. උන්වහන්සේ කියනවා මේ පිරිස ස්වභාව ප්‍රථම ප්‍රේමයෙන් ඈත් වුණා වගේ ඈත් වෙන්න එපා. ඒ ප්‍රේමයට ඇතුල් වෙන්න, ඒ දුක් වේදනා ඒවා තරාගෙන ස්වාමින් වහන්සේ තුල ශක්තිය උපදවාගෙන ගමන් කිරීම උන්වහන්සේ බලාපොරොත්තු වෙනු ලබනවා මගේ සහෝදරනි. අපි බලමු 2 පේත්‍රස් පොතේ 2:12 නමුත් අල්ලා විනාශ කරනු ලබන්නන්ට උපන් ජන්මයෙන්ම නුවණ නැත්තව තිරසනුන් මෙන් මොහු නොදන්නා දේවලට අපහාස කරමින් අධර්මිෂ්ඨකමේ කුලිය ලබමින් තමුන්ගේම කිලුටකමින් සැබවින් විනාශ වන්නෝය. ආමේන්. නොදන්නා දේට අපහාස කරයි. ඒගොල්ලෝ දන්නේ නැහැ මේ ක්‍රිස්තුස් වහන්සේ උදෙසා තමයි නම් මේ දේවල් දරාගන්නේ. ඒගොල්ලෝ හිතනවා අම්මෝ කවටෙක් මෙයා නිකන් මේ කටවහගෙන ඉන්නේ නිකන් බලන්නකෝ නිකන් කවට නෑ. මගේ සහෝදරනි අපි නිහඬ වෙන්නේ නිශ්චල වෙන්නේ ස්වාමින් වහන්සේ නිසා කියන එක ඇවිල්ලා සමහරු තේරුම් ගන්න. ක්‍රිස්තුස් වහන්සේ නැත්තම් ඒ ක්‍රිස්තුස් වහන්සේ තුල නැත්තම් අපිට දන්නවා බොහෝ දේවල් කරන්න මගේ සහෝදරනි. නිහඬ වෙන්නේ ඇයි, නිශ්චල වෙන්නේ ඇයි, මේ සියලු අපහාසය දරාගෙන ඉන්නේ ඇයි කියන එක ඇවිල්ලා මනුස්ස සමාජලට තේරුම් ගන්න බැරුව වෙන්න පුළුවන්. නමුත් හොඳට තේරුම් ගන්න ඒගොල්ලොන්ට තේරෙන්නේ නැහැ. ස්වාමින් වහන්සේගේ වචනේ දේට අපහාස කරමින් අධර්මිෂ්ඨකමේ කුලිය ලැබමින් තමුන්ගේම කිලුටකමින් සබමින් විනාශ වෙනු ලබනවා ඒ සෙනග. නමුත් ඔබ මම හොඳට තේරුම් ගන්න ඕන ස්වාමින් වහන්සේ තුල මේ ගමන මගේ සහෝදරනි ශක්තිය උපදවාගෙන ගමන් කිරීම තමත් වැදගත්. අපි ඉක්මන්කාරව බලමු මගේ සහෝදරනි ස්වාමින් වහන්සේගේ වචනේ කියන එළිදරව් පොතේ එළිදරව් 2:10 නුඹ විඳින්නට යන දේවලට බය නොවන්න බලව. නුඹලා විමසනු ලබන පිණිස යක්ෂයා නුඹලාගෙන් සමහර දෙනෙකුන් හිරගෙයි දමන්නට යන්නේය. නුඹලා දස දවසක් පීඩා විඳින්නහුය. මරණය දක්වා විශ්වාසව සිටපන්න. එවිට මම ජීවනයේ ඔටුන්න නුඹලාට දෙන්නෙමි. මරණය දක්වාම විශ්වාසව සිටීම උන්වහන්සේ එදා සිමුර්නා සභාවෙන් බලාපොරොත්තු වුණා මෙන්ම අද අපගෙන් බලාපොරොත්තු වෙනු ලබනවා. අයියේ
මලාකි 3 ඒ පාඩම ඒ පාස්ටර්ස්ලාට ගත්තා. මලාකි 3 ඔවුන්ව ශක්තිමත් කෙරුවා. පාස්ටර් මට කතා කරලා කිව්වා අපිට මේ වගේ බෑ ශක්තිමත් කරන වචනයක් ගන්න පාස්ටර් කියලා කිව්වා. මේ මලාකි 3 තමයි මට මතක් වුණේ. මලාකි 3 ඒ දෙවියන් වහන්සේට සේවය කරන සෙනග කියනවා අරයා දෙවියන් වහන්සේට විරුද්ධව සිටිනවා. ඒගොල්ලෝ ගලවනවා. ඒගොල්ලෝ ආශිර්වාද ලබනවා. අපිට මොකුත් නැහැ. දෙවියන් වහන්සේව අසාගෙන ඉන්නවා. මලාකි 3 ඉඳලා පෙන්වා දෙනු ලබනවා. දෙවියන් වහන්සේ කියනවා සිහිවීමේ පොතක් සේවය කරන නුඹලාට මම ලියලා තියෙනවා. නුඹලා විඳ දුක, නුඹලා විඳ වේදනාව, නුඹලා විඳ ඒ පීඩාව මට අමතක වෙලා නැහැ. මම මේ පොත්වල ලියාගෙන සිටිනවා කියලා මලාකි 3 පැහැදිලිව පෙන්වා දෙනු ලබනවා. එතනදී ඔවුන් මම ශක්තිමත් කරනු ලැබුවා. දේවදාසේනි උඹලා ශක්තිමත් වෙලා ඔබට පීඩාව තියෙනවා, වේදනාව තියෙන්න පුළුවන්. බොහෝ දෙනෙක් ඔබව අපහාස කරන්න පුළුවන්, නිඳා කරන්න පුළුවන්. නමුත් ඔබට දෙවියන් වහන්සේ තබා තිබෙන ආශිර්වාදය මහත්. ඔබ ගැන සීවීමේ පොතක් තියෙනවා. 4 ඉඳලා කියනු ලබනවා. 4 ඉඳලා ඔබ බැලුවොත් එතනදී කියනු ලබනවා පමුණුවන දවසේදී නුඹලා මගේ සන්තක වස්තුවක් වෙන්න යනවා කියලා. ස්වාමින් වහන්සේ කියනවා ඔබ මගේ සන්තක වස්තුවක්. මගේ සවසවනි තේරුම් ගන්න මෙතනදී මරණය දක්වාම අපි විශ්වාස. උන්ට මම දුන්නා දේත මං කිව්වා මරණය දක්වාම ඔබගේ සේවය කරන්න. මොන ප්‍රශ්නාවක් මොන වේදනාවක් ලාවත් සේවය නම් අත්හරින්න එපා. මරණය දක්වාම ඔබගේ සේවය කරන්න. ස්වාමින් වහන්සේ කැඳවලා තියෙන කැඳවීමට විශ්වාසවන්ත වෙන්න කියලා මම ශක්තිමත් කරනු ලැබුවා. මගේ සෝන් මේ ස්ථානයේ යේසුස් වහන්සේ කියනවා මරණය දක්වාම විශ්වාසවන්තව සිටපල්ලා. ඔබට විරුද්ධව ඔබගේ ජීවිතය නැති කරන්න බොහෝ දේවල් කරන්න පුළුවන්. නමුත් දෙවියන් වහන්සේ මාව කැඳවල තියෙන ඔබව කැඳවල තියෙනම කැඳවීම උතුම් කැඳවීමක් මගේ සහෝදරනි. මේ කැඳවීමට විරුද්ධව නපුරා බොහෝ දේවල් කරලා ඒ කැඳවීමෙන් ඔබව ඈත් කරන්න උත්සාහ කරනවා කියන එක අමතක කරන්න එපා. මරණය දක්වාම විශ්වාසව සිටියොත් ජීවනයේ ඔටුන්න ඔබට ලැබෙන්න යනු ලබනවා. ඒ ජීවනයේ ඔටුන්න ඉතාමත් වැදගත්. සදාකාලයට ජීවත් වෙන්න ඔබට අවශ්‍ය වෙනු ලබනවා. ඒ නිසා ඔබ මම ඥානවන්තව තේරුම් ගැනීම ඉතාමත් වැදගත් වෙනවා මාගේ සහෝදරනේ. බලන්න ඊට පස්සේ එළිදරව් 2:11 ආත්මයන්න් වහන්සේ සභාවලට කියන දේ කන්නැත්තේ අසාවා. ජය ගන්නාට නම් දෙවෙනි මරණයෙන් අනතුරු නොවන්නේය. මේ දෙවෙනි මරණයක් කියලා එකක් තියෙනු ලබනවා. මේ ජය ගැනීම වැදගත්. ප්‍රශ්නය, වේදනාව, පීඩාව ජය අරගෙන ක්‍රිස්තුස් වහන්සේ තුල මේ ගමන් කිරීම ඉතාමත් වැදගත් වෙනු ලබනවා. මේ පළවෙනි මරණය මගේ සවසානී මේ ශරීරයෙන් ඈත් වුණා. මගේ ශරීරය පස්සෙනු ලබනවා. මම ආත්මයක්. ඊට පස්සේ මම යන්න ඕන විනිශ්චය දවසට. ඒ විනිශ්චය දවසේදී මට ස්වර්ගයේද නිරේද කියලා එතනයි නිරූපණය වෙනු ලබන්නේ. මේ දෙවෙනි මරණය කියන එක ඇවිල්ලා හරි භයානකයි. කාටද මේ දෙවෙනි මරණය බලපවත්වන්නේ? දෙවෙනි මරණයෙන් ජය ගන්න පුළුවන් කාටද කියන එක ඇවිල්ලා එළිදරව් පොතේ අපි ටිකක් බලමු. එළිදරව් 20:5 මලාව් අනික් අය අවුරුදු 10 කෙලවර තුනු ජීවත් වුණෝය. මේ වනාහේ පළවෙනිව නැවත නැගිටීමය. පළවෙනි නැවත නැගිටීමට පංගුකාරකම ඇති තැනැත්තා වාසනාවන්තය.
ශුද්ධය. ඔවුන් කෙරෙහි දෙවැනි මරණයට බලය නැත්තේය. ඔහු දෙවියන් වහන්සේගේත් ක්‍රිස්තුස් වහන්සේගේත් පූජකයෝව උන්වහන්සේ හා සමග අවුරුදු 1000ක් රජකම් කරන්නෝය. ආමෙන්. පළවෙනි නැවත නැගිටුණාට පස්සේ දෙවෙනි මරණය බලපවත්වන්නේ. අපි දෙවියන් වහන්සේත් එක්ක අවුරුදු 1000ක් මේ පොළොවේ රජකම් කරන්න යනු ලබනවා. අපි දන්නවා අවුරුදු 7කට පස්සේ අන්තක්‍රිස්තුස් එනවා. අන්තක්‍රිස්තුස්ට අවුරුදු 3මාරක් දෙනු ලබනවා. ඊට පස්සේ අවුරුදු 7ක් වුණාට පස්සේ අපි දන්නවා උන්වහන්සේ ඇවිල්ලා ඔසවාගෙන යනවා. ඔසවාගෙන ඇවිල්ලා අවුරුදු 16 පාලන කාලයක් මේ පොළොවේ තියනු ලබනවා. මේ පොළොවේ තියෙන එළිදරව් 14 මම හිතනවා උන්වහන්සේ ගේන්නව සෙනගවිල්ලා කොයි වගේ සෙනගද කියලා අපිට පෙන්වා දෙනු ලබන. උන්වහන්සේ විශ්වාසවන්ත සෙනග, උන්වහන්සේට පවිත්‍ර වෙච්ච සෙනග, උන්වහන්සේ සමග සිටියා වූ සෙනග කියලා ඒ ස්ථානයේ පෙන්වා දෙනු ලබනවා. අවුරුදු 1000ක් පාලනය කරනවා මේ පොළොවේදී. මේ දෙවෙනි මරණය බලපවත්වන්නේ නැති සෙනග. ඒ වගේම බලන්න එළිදරව් පොතේ 20 නැවත 20:14 පාතාලයත් ගිනිවිලට මරණයත් පාතාලයත් ගිනිවිලට හෙළන ලද්දේය. මේ දෙවෙනි මරණය එනම් ගිනිවිලය. යමෙකුගේ නම ජීවන පොතේ ලියා නැති බව සම්භවීද ඔහු ගිනිවිලට හෙළනු ලැබුවේ. ආමේන්. මේ දෙවෙනි මරණය කියන්නේ නිකන් නෙමෙයි. දැන් මේ මරණය මේ ශරීරයෙන් ඈත් වුණා. අපි ඒකටත් බයයි. මේ ශරීරයෙන් ඈත් වුණාම මම ආත්මයක් මම යනවා. මේ දෙවෙනි මරණය තමයි තාමත් භයානක දෙයක්. ඒක තමයි ඒ මනුෂ්‍යව ගිනි විල්ලට දානු ලබනවා මගේ සහසම. ඔබ දැකලා තියෙනවනේ මම මේක කියන්නේ බය කරන්න නෙමෙයි. ඔබ දැකලා තියෙනවා මූදක්. සමහර අවස්ථාවලට මූදේ දැල්ලලන්න ගියාම හරි රස්නයි. මම මොනවද කරන්නේ? මූදේ පැනලා ගැඹුරු මූදේ පැනලා මම ඉතින් පීන ටිකක් ඉන්නවා. මගේ සහසනේ ඒ වගේ තමයි ගිනිවිලක් තියෙනු ලබන. ලොකු මේ වගේ මුහුදක් තියෙන්නේ. වතුර නෙමේ තියෙන්නේ. ඒකේ ගෙන්දගම් ගින්න තියෙන්නේ. ඒකට දැම්මම අපිට මේ හැංගෙන හැඟීමම තමයි පිච්චුනාම හැංගෙන හැඟීමම එතන දැනෙනවා. මේක දෙවෙනි මරණය මගේ සවසෝ. මේ දෙවෙනි මරණය කියන එක ඇවිල්ලා හරි භයානකයි. ඒ දෙවෙනි මරණයට කවුද යන්නේ? කොයි වගේ අයද යන්නේ? දේව වචනේ බලන්න තවත් පදයක් ඔබට පෙන්වා දෙන්නම්. 21 එළිදරව් 21:8 නමුත් බය ඇත්තන්ටත් අවිශ්වාස කරන්නන්ටත් පිළිකුල්ව සිටින්නන්ටත් මිනි මරන්නන්ටත් වෛශ්‍යාකම් කරන්නන්ටත් මායාකාරයන්ටත් රූප වඳින්නන්ටත් සියලු බොරුකාරයන්ටත් ගින්නෙනුත් ගෙන්දගමනුත් දැවෙන විලෙහි තමුන්ගේ කොටස වන්නේය. මේක තමයි දෙවෙනි මරණය. ගින්නෙනුත් ගෙන්දගමුත් පිරෙන විලේ තමුන්ගේ දෙවෙනි මරණය. අපිට අපේ දූෂිත මනුස්ස ස්වභාවය තුළ මේ පොළොවේ ඕනම දෙයක් කරන්න දෙවියන් වහන්සේ ඉඩ ඇරලා තියෙනවා. අපි හරි ආසයි අපේ සිතට ගතට බොරු කියනවා. අපි බොරු කියන්න බයක් නැහැ. බොරුව කියන්නේ ලොකු පාපයක් නෙමෙයිනේ. බොරු කියනවා. හරිද? ටක් ගාලා හිතට ආපුවම බොරුවක් කියලා දානවා. මගේ සංසාරණී බොරුකාරයන්ට දෙවෙනි මරණය බලපවත්වනවා. ඒ බොරු නොකොට අපි සත්‍යවාදී අය විදියට ජීවත් වෙනකොට පීඩාව තියෙනවා මගේ සංසාරණී. පීඩාව තියෙනවා.
අපි ඇත්ත කියනකොට සමහර වෙලාවට වීදුරුවක් කැඩුනා කියමුකෝ. දැන් මෙතන තිබිලා වීදුරුවක් ටක් ගාලා කැඩුනා. කවුරුත් නෑ. බල්ලට මම පැත්තකට වෙලා. මම හිතනවා ඔයා වීදුරුවක් කැඩුවා නේද? මං කියනවා මම කොහෙද වීදුරුවක් කැඩුවේ? ඔයා දැක්කද? ඔයා නෙමෙයිද? ටක් ගාලා අපිට අපේ ඇඟ බේරගෙන බොරුව කියලා අපි එස්කේප් වෙන්න පුළුවන් එතනින්. නමුත් ඒ බොරුකාරයන්ට මේ දෙවෙනි මරණ බල පවත්වනු ලබනවා මගේ සහෝදරයෝ. ඒ නිසා එතනදී මම අවංක ලෙස කියන්න යනවා නම් ඔව් මගේ අතෙන් තමයි මේක කැඩුනේ කියලා කියනකොට සමහරවිට එයා බයින්න පුළුවන්. තමසට පේන්නේ නැද්දෝයි? ඒ පීඩාවත් දරාගෙන ඉතින් යන්න තමයි අපිට තියෙන්නේ. නැත්තම් වන්දියක් ගෙවන්න නම් ඒ වන්දිය ගෙවන්න සිද්ධ වෙනු ලබනවා පීඩාව. නමුත් මගේ සහෝදරනේ අපිට බෑ මේ දූෂිත මනුස්ස ස්වභාවය තුල ගමන් කරනු ලබන්න. ඒ නිසා මේ දෙවෙනි මරණයෙන් ජය ගැනීම තමයි ඊටමත් වැදගත් වෙනු ලබන්නේ. අපි අද අපිට ඕන විදියට යනවා නිදහස තියෙයි. සියලු දේ නිදහස තියෙයි. නමුත් සියල්ල ප්‍රයෝජනයක් නැති බව තේරුම් ගන්නවා. සියලු දේ නිදහස තියෙනවා. නමුත් සියල්ල මට වර්ධනය ගෙන දෙන්නේ නැහැ කියන එකත් ඔබ තේරුම් ගන්න ඕන. ඔබට ඕන විදියට යන්න පුළුවන්. නමුත් මේ ගමන ඒ ඕන විදියට යන ගමන දේව රාජ්‍යයට යන්නේ නැහැ කියන එකත් අමතක කරන්න එපා. එනිසා මේ සිමන්නා සභාව ස්වාමින් වහන්සේ දැක්කම ආශිර්වාදලත් සභාවක්. මේ සභාවට ඔබ බැලුවා. මේ සිමන්නා සභාවේ ඔබ දැක්කා 8 සිට 8 9 10 11 කියන පද තුල ස්වාමින් වහන්සේ කොයි තැනකවත් කියලා නෑ නුඹ පසුතැවිලියන්, නුඹේ වැරද්ද මේකයි, නුඹේ අඩුපාඩු මේකයි, නුඹේ දුර්වලකම මේකයි කියලා. අනිත් සභාවල් වලට ස්වාමින් වහන්සේ සභාවල් දෙකක් හැරෙන්න අනිත් සභාවල් වලට ස්වාමින් වහන්සේ උන්ගේ වැරද්ද පෙන්වා දෙනවා, උන්ගේ අඩුපාඩුකම් පෙන්වා දෙනවා, උන්ගේ දුර්වලතම් පෙන්වා දෙනවා, උන්ට තරවටුවක් දෙනවා. මගේ සහෝදරනි, අද දවසේ ඔබත් ඔබගේ ජීවිතේ තව කෙනෙක් තරවටුවක් දෙන්න තරම් ජීවත් නොවුනත් ඔබ වාසනාවත්. ඔබගේ පාපයේ වැරද්ද පෙන්වා නොදෙන විදියට ඔබගේ ජීවිතය වෙනස් කරලා ක්‍රිස්තුස් වහන්සේ තුල යන මිනිසෙක් නම් ඔබ හරි වාසනාවන්තයි. ඇයි ඔබ මේම කරන්නේ? ඇයි මේ විදියට හැසිරෙන්නේ කියලා ඔබට ඇඟිල්ල ඇන යමක් කියන්න යනවා නම් ඔබ ඉන්නේ වැරදි තැන කියන එක තේරුම් ගැනීම තාමත් වැදගත්. මේ දෙවෙනි මරණය බලපවත්වන්න ඉඩ තියෙනවා. එනිසා අපේ ජීවිතේ පසුතැවිලි වෙලා අපෙන් වුණා පාප, වැරදි, දුර්වලකම් ඒවා තේරුම් අරගෙන ඒවා පහ කරලා දාලා අපේ ජීවිතයේ ඒ අල්ෆා සා ඔමෙගා වූ යේසු ක්‍රිස්තුස් වහන්සේට මේ පාර වෙලා උන්වහන්සේගේ කරුණාව ලබාගෙන එදා සිමන්නා සභාවට ස්වාමින් වහන්සේගේ කරුණාව තිබ්බා වගේ අද අපේ ජීවිතයට ඒක ලබා ගමු. අපි නැකලා ස්වාමින් වහන්සේ තුල අපි යාඥා කරමු.